පුංචි තීරණයක්වත් ගන්න බැරුව ඔබ ලත වෙනවද? හිතනවා එකම තැන හිතනවා සමහරලාට මග අරිනවා. අද නෙමේ හෙට කියලා කල් දානවා. හරි මම හෙට හිතලා කියන්නම්කෝ. හරි මම හෙට බලන්නම්කෝ. තව ටික දවසකින් මං තීරණයක් ගන්නම්කෝ. මේ ඔක්කොම තීරණේ ගන්න තියෙන අමාරුව නිසා ඔබ මග අරිනවා තීරණ ගන්න එක. මේකෙන් වෙන්නේ තව ඔබේ ප්‍රශ්නය වැඩි වෙන එකයි. මොන ක්‍රමයක් වේවා මොනවා සිද්ධ වුණත් කමක් නෑ මම තීරණයක් අදම ගන්නවා. ගත්ත තීරණේ වරදීද කියලා නේද බය? ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි ඔබ ගන්න හදන තීරණේ වාසි සහ අවාසි ලියන්න. නිකන් ලියන්න. ඒ වගේම අනිත් එක ඔබට පේන වාසි පහක්. ගත්තොත් මේ තීරණේ ගත්තොත් මට මෙන්න මේ වාසි මගේ හෙට දවසේ සිද්ධ වෙනවා. මේ තීරණේ නොගත්තොත් මට මෙන්න මේ අවාසි සිද්ධ වෙනවා. දැන් බලන්න ඔබ ටිකක් ඇනලයිස් කරලා නැත්නම් ඔබ ටිකක් බලන්න මේ තීරණේ ගත්තොත් සිද්ධ වෙන වාසි ගැන හිතලා තීරණේ ගන්නවා. අනිත් ඇන්ගල් එක තමයි තව බුද්ධිමත් යාළුවෙක්ගෙන් අහන්න. එයාගේ ඇන්ගල් එකෙනුත් එයා උත්තරයක් දෙයි. මට මෙහෙම වුණා නම් මම මෙහෙමයි කරන්න කියලා. ඒකත් ඔබට පුංචි වාසියක් වෙනවා. ඉක්මනින් තීරණේ ගන්න.